හලෝ කොහොමද ඉතින් ඔයාලට? අද ඉතින් මම වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. අපේ කදුරිය වටේ පොඩි රවුමක් යන්න බලාගෙන. පහුගිය වීඩියෝ එකෙන් නම් ගොඩාක් බෑඩ් කමෙන්ට් වගේක් ඇවිල්ලා තිබුණා. ගොඩාක් බැනලා පණ පිටින් මාළු සුද්ධ කරන්න එපා, හොඳ වැඩ නෙමෙයි කියලා. මෙහෙමයි ඉතින් කොරියාවේ ආවහම අපිට ඕනම දෙයක් කරන්න වෙනවා සජන් ඉල්ල කියන. අනිත් එක දීවර ශේෂ්ත්‍රයේ ඒ වගේ දේවල් ගොඩාක් වැඩි. අපිට කරන්න වෙන දේවලුත් ගොඩාක් තියෙනවා. ඉතින් එහෙම තමයි. අපි බලමු වැඩි කතා නොකර ඉස්සරහ වීඩියෝ එකට ගිහිල්ලා. තම්නේල් එකේ දැක්ක වගේ මුහුදේ තියෙන කම්පැනි එකක් තමයි මේ. ඒ කියන්නේ කොරියාවට එන කෙනෙක් දන්නවා නිෂ්පාදන දීවර දිගිනින් කියලා ශේෂ්ත්‍ර තුනක් තියෙනවා. තව තියෙන කුෂිකර්ම කියලාත්. ඒකේ දීවර ශේෂ්ත්‍රයේ ගොඩ ෆාම් තියෙනවා. ඊට පස්සේ මුහුදේ ෆාම් තියෙනවා. මම වැඩ කරන්නේ මුහුදේ තියෙන ෆාම් එක. කියන්නේ කදුරියක. මේ තමයි අද අපි බලන්න යන්නේ කොහොමද කදුරියේ වැඩ ටික වෙන්නේ කියලා. කෑම ගහන විදිය, ඊපස්සේ දැල් දාන විදිය. අපිට කදුරි දෙකක් තියෙනවා. මේ කදුරියෙන් එක කදුරියක්. මේ කදුරියේ පැටව් ඉන්නවා. සාමාන්‍යයෙන් අවුරුද්දක විතර පැටව් ඉන්නවා. ඊට පස්සේ මාස 3ක් වෙන පැටව් ඉන්නවා. එහා පැත්තේ තමයි අනිත් කදුරිය තියෙන්නේ. මම ඒ කදුරියත් පෙන්නන්නම්. අපේ මේ කදුරියේ ලංකාවේ මාත් එක තව යාළුවෙක් ඉන්නවා. ඒ යාළුව තමයි මේ කදුරියට කෑම ගහන්නේ. මං තමයි එහා කදුරියට කෑම ගහන්නේ. මේ පාර ඇග්‍රිමන්ට් අපු කවුරු හරි ඉන්නවා නම් දීවරංශයේ කදුරිය අංශිජ්ජන් වල මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලාත් මං ඉල්ලනවා. අපේ කදුරු දෙකේම කොටු 42ක් විතර තියෙනවා. මේ තමයි මම වැඩ කරන අනිත් කදුරිය. මේ කදුරියට ඉතින් කෑම ගහන්නේ මම. මේ කදුරියේ විකුණන සයිස් මාළු කොටු 5කම ඉන්නවා. දැන් ගොඩක් සයිස් වෙලා තියෙන්නේ. 9 වෙනි මාසෙ ඉඳන් පටවන්න ගන්නවා මේක. මේ වෙයි තමයි මාළු දාලා ඉන්නේ. මේ කදුරියේ කොටු 5ක් විතර තියෙනවා. මේ වගේ මාළු ඉන්න. සාමාන්‍යයෙන් එක කොටුවක ටොන් 5ක් 6ක් ඉන්නවා. අපිට ඉතින් ඇවිදින්න තියෙන්නේ මෙන්න මේ වගේ අඩියක් වගේ තියෙන පොඩි පාරක තමයි. මේවා ඉතින් කොරියාවේ කියන්නේ පල්පන් කියලා. පල්පන් උඩ තමයි ඉතින් අපි ඇවිදින්නේ. මේවා තියලා තියෙන්නේ මේ කෝන් තියෙන්නේ. මේ කෝන් තියෙන්නේ. කෝන් උඩ තමයි මේවා හදලා තියෙන්නේ. මෙන්න මේ ප්ලාස්ටික් බටෙන් තමයි මේක රඳවලා උඩ ඇවිදින්න මේ පල්පන් එක හදලා තියෙන්නේ ප්ලාස්ටික් බටේ උඩ. මේ කොටුවක් එක කොටුවක් සාමාන්‍යයෙන් අඩි 9ක් වගේ තියෙනවා. මේ කොටු දෙකක් එකට කරලා තමයි එක දෙලක් දාලා තියෙන්නේ මේ. මේක කොටුවක ගැඹුර සාමාන්‍යයෙන් තියෙනවා මීටර් 5ක් විතර ගැඹුර තියෙනවා. මේ කළු පාට දැල් තියෙන්නේ. මෙන්න මේ කළු පාට දැල් තමයි දාලා තියෙන්නේ මේකට. ඒක සමහර කට්ටිය ආයේ සාමාන්‍යයෙන් මේ නිල් පාට එක දාලා තියෙන්නේ මොකටද කියලා. මේක මේ අපේ EP කදුරියක් හින්දා EP සාමාන්‍යයෙන් ගහනකොට යට යන්නේ නැහනේ. අර මාළුන්ට දාන කෑම තියෙන්නේ ලංකාවේ. අන්න ඒ කෑම ඇටේ තමයි දාන්නේ. මම පෙන්නන්න. ඒ කෑමකට දැම්මහම යට යන්නේ නැහැ. යට යන්නේ නැති වෙනකොට උඩ විතරයි තියෙන්නේ. මාළුන්ට ඇවිල්ලා එක සැරේ කන්න බෑනේ ඇට ටික. ඒ ඇට ටික අර දැලෙන් පිටතට යන හින්දා තමයි මේක දාලා තියෙන්නේ. එතකොට මේක දැම්මහම පිටතට යන්නේ නැහැ. ඒකේ ඇට ටිකේ ආවරණයෙන් තමයි මේක දාලා තියෙන්නේ. මේ මාළු පොඩ්ඩක් මේ දවස්වල මේ මැරෙන්න පටන් අරන් තියෙන්නේ. ඒක හින්දා දවසට මේක පාරක් වගේ තමයි කෑම ගහන්නේ දැන්. සාමාන්‍යයෙන් කොටුවක දවසකට මැරෙනවා මාළු 10ක් විතර මැරෙනවා. ඒක හින්දා මේ බේත් එකක් ගහන්න පටන් අරගෙන තියෙන්නේ. හින්දා දවසට එකපාරයි දැන් කෑම ගහන්නේ.
මෙන්න මම අර කිව්වේ රිජිපෝම් කෝන් මේ ඒව තමයි මේ අරව සවුත් වෙන අර කෝඩ් සවුත් වෙනකොට මේව හදලා අපි ආයි දාන්න ඕනේ ඒවට. මෙන්න මේක තමයි මේ දැල් දැම්මට පස්සේ ඇතුළට මේ රැල්ලත් එක්ක එහාට මෙහාට යනවනේ. යනකොට මාළු තැරෙන්න බලනවනේ. ඒක වළක්වන්න මෙන්න මේක තමයි දාලා තියෙන්නේ. මේ දැලේ කොන් වලට දාලා තියෙනවා අපි. එහාට මෙහාට යනකොට ගල් ටිකක් එක්කවල බෑග් එකකට දාලා ඒක යටට දාලා මේක කොලියා නම් කියන්නේ තෝල් දානවා කියලා. අපි කෑම ටික අඹරන ගමන් ඉන්නේ. දැන් කෑම දාන්න හදන්නේ. මාර කිව්වේ මේ මාළුන්ට යක් ගහනවා කියලා. අද යක් ගහන්නේ. මේ දැන් කෑම ටික දාලා අඹරන ගමන් තියෙන්නේ. මේව තමයි අද දාන බෙහෙත් මාළුන්ට. මම අර කිව්වා වගේ මාළුන්ට මේ දවස්වල වෛරස් එකක් ඇවිල්ලා තියෙන හින්දා මේ බෙහෙත් ටික අවලං කරලා මේකට දාලා මික්ස් වෙන්න ඇරලා තමයි මාළුන්ට ගහන්නේ. කදුරි වලත් EP අඹරන කදුරි තියෙනවා. ඒ වගේම කැට අඹරන කදුරි තියෙනවා. දැන් අපේ කදුරිය EP අඹරන කදුරියක්. ඒකින්ද ඇත්තටම ටිකක් කෑම ගහන්න ලේසි. මේ වගේ කදුරියක් ඉතින් හම්බ වුණොත් ඉතින් තියෙන උදේට EP ටික ගහන්නයි ආයි හවසට EP ටික ගහන්නයි විතරයි. ඊට අමතරව ඉතින් ඔය දැල් මාරු කරන වැඩ, ඊට පස්සේ දැල් බලන වැඩ, දැල් මහාන වැඩ, ඒ වගේ වැඩ තමයි ඉතින් ගොඩක් දුරට සෙට් වෙන්නේ. අපි හිතමුකෝ කැට අඹරන කදුරියක් සෙට් වුණා කියලා. එහෙම කදුරියක් සෙට් වුණොත් ඉතින් කැට අඹරලා නිතරම වගේ මාළුන්ට ගහන්න ඕන. ඒ වෙයි ඉතින් පොඩ්ඩක් වැඩ අමාරුයි. EP ගහන එකත් ඕනනම් ටිකක් අමාරුයි. ඒක ටික දවසක් යනකොට පොඩ්ඩක් ඉතින් අර කුරු වෙලා ගානක් නැතුව යනවා. ඒ වගේ නෙවෙයි කැට අඹරන කදුරියක ඇත්තටම කිව්වොත් වැඩ තියෙන ප්‍රමාණය වැඩි. ගොඩක් වෙලාවට කැට අහම බාන්න තියෙනවා. ඊට පස්සේ ඒවා ආයි මැෂින් එකට දාලා අඹරන්න තියෙනවා. ඒ කැට ගොඩක් බරයි. ඒ වගේ දේවල් ඉතින් තියෙනවා. මගේ වීඩියෝ බලපු කෙනෙක් නම් කලින් වීඩියෝ වල දැකලා ඇති කොහොමද අපේ කදුරියට EP ආවම බාන්නේ කියලා ක්‍රේන් එකෙන් තමයි EP බාන්නේ. ඒ වගේ නෙමෙයි කැට අඹරන කදුරියක කැට ආවම ඒ කැට එන්නේ ලොරියක. ඒ ලොරියෙන් බාන්න ඕන අතින් තමයි ෆ්‍රිජ් එකට කැට ටික ගහන්න ඕන. එහෙම බලනකොට ඉතින් ඇත්තටම කැට අඹරන කදුරි වල වැඩ අමාරුයි. මේ වගේ නෙමෙයි. කදුරියක වැඩට ආවම මුල් දවස් ටිකේ ඉතින් ගොඩාක් තනිකම වගේ දේ දැනෙනවා. කාලයක් යනකොට ඉතින් මේ ජීවිතේට අපි හුරු වෙනවා. ඒ කියන්නේ මුහුදෙමයි ඉන්න වෙන්නේ. කොහෙටවත් යන්න වෙන්නේ නැහැ වැඩිපුර. සාමාන්‍යයෙන් සමහර අයට මාසයක් දෙකක් යනකොට තමයි නිවාඩුවක් හම්බෙන්නේ. ඒ වගේ දේවලුත් තියෙනවා. ඔන්න දැන් මේ අපි අඹරපු EP ටික දැන් බාස්කට් බේසන් වලට දාගන්න ගමන් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ බේසමකට EP පැකට් 3ක් වගේ කියන්නේ 20 පැකට් 3 කිලෝ 20 පැකට් 3ක් වගේ දාන්න පුළුවන්. දැන් මේ අපි දාගන්න ගමන් තියෙන්නේ. මම කිව්වනේ අද මේ බේත් අඹරලා ගහන්නේ කියලා. මේ ටික දැන් අපි බේසන් වලට දාගෙන කොටු ගාවට ගෙනහිල්ලා තමයි ඇදගෙන කොටු ගාවට ගෙනහිල්ලා ගහන්න තමයි හදන්නේ. තව කියන්න ඕන මෙන්න මේ සර්ව මැෂින් එකට කියන්නේ මේ කෑම අඹරන මැෂින් එකකට සාමාන්‍ය කොට්ට 7ක් 8ක් ප්‍රමාණයක් අතර දාන්න පුළුවන් EP කොට්ට. කියන්නේ 20 කොට්ට 7ක් 8ක් විතර දාන්න පුළුවන් එක මැෂින් එකකට. ඒ වගේ මැෂින් 3ක් තියෙනවා. තුනේම අපි අඹරලා තමයි කෑම ගහන්නේ. මේ මම ආපු කම්පැනිෙමයි තාම වැඩ කරන්නේ. දැන් ඇවිල්ලා අවුරුදු 3ක් වෙනවා. ඉතින් කාලයක් එක්ක එකම තැන වැඩ කරන්න එතන වැඩ කරන එක සාමාන්‍ය දෙයක් වෙනවා. ඒ කියන්නේ වැඩ කරනකොට අමාරු කියලා දෙයක් නෑ. එතකොට දැන් මේ අර බේසන් වලට දාගත්තු කෑම ටික මම දැන් මේ බෝට්ටුවට දාගන්න හදන්නේ. මොකද මම එහා පැත්තේ කතුරිනේ කෑම ගහන්නේ මාළුන්ට. මෙහෙම ඇදගෙන ගිහිල්ලා බෝට්ටුවට තේරම කෑම බේසන් ටික දාගෙන බෝට්ටුවෙන් එහා
කදුරේට ගිහිල්ලා කෑම ගහන්න තමයි තියෙන්නේ මට. මම දැකලා තියෙනවා දීවර ආපු ගොඩාක් අය ආපු කම්පැනි නෙමෙයි වැඩ කරන්නේ. ආපු කම්පැනි ගොඩාක් කල් ඇඳින ඉන්න ප්‍රමාණය ඇත්තටම අඩුයි. ඒක ගොඩක් දකිනවා. සමහරු පැනලා යනවා. සමහරව ආපු ගාම ලියුම ඉල්ලගෙන යනවා. මං කියන්නේ එහෙම කරන්න එපා. ආපු ගමන් සාමාන්‍යයෙන් අවුරුද්දක්වත් ඒ කම්පැනි වැඩ කරන්න try එකක් දෙන්න. මොකද මම දැකලා තියෙනවා සමහර කට්ටිය ඇවිල්ලා මාසෙන් ලියුම ගන්න බලනවා. නැත්තම් ලියුම අරන් යනවා. නැත්තම් කම්පැනියෙන් පැනලා යනවා. එහෙම කරන්න එපා. බලන්න අඩුම තරමේ අවුරුද්දක්වත් වැඩ කරලා බලන්න කම්පැනිය හොඳද පඩි වැඩි කරගන්න පුළුවන්ද කියලා. මොකද සාමාන්‍යයෙන් දීවරවල අපිට පොරොන්දු පඩියකට තමයි වැටුප් ගෙවන්නේ. ඒක නිසා අපි වැඩ කරලා බලලා සජන් ඉල්ලගේ හිත දිනාගෙන වැඩ අපි ඉගෙන ගන්න තරමට තමයි සජන් ඉල්ල අපේ පඩි වැඩි කරන්නේ. එහෙම වුණොත් තමයි අපිට ලොකු පඩියකට යන්න පුළුවන්. අනිත් එක අපි YouTube එකෙන් ෆෝන් එකෙන් දකින කොරියාව නෙමෙයි ඇත්තටම කොරියාවට ආවම තියෙන්නේ. අනිවාර්යෙන් කට්ටක් කන්න වෙනවා. විශේෂයෙන්ම දීවර රස්තාවට ආවහම අවුව වැස්ස කියලා නෑ, සීතල අදාළ නෑ, එළිය තමයි වැඩ කරන්න තියෙන්නේ. ඒ නිසා ආපු තැන පොඩ්ඩක් වැඩ කරලා බලන්න, වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලාවත් ආවම වශයෙන් මං කියන්නේ නම් මාස 3ක්වත් ඉන්න කියලා පොඩ්ඩක් බලන්න. කම්පැනි වල නම් මම දන්න තරමින් මාස පතා මාස 3න් 3ට පඩි වැඩි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාස 6ක්වත් තාම වශයෙන් ඉන්න ඕන. නිෂ්පාදනාංශයේ හැකියාවට ආවම පඩි වැඩි වෙන්න. ඇත්තම කෝ නිෂ්පාදනාංශයේ පඩි වැඩි. ඒ වුණාට දීවරාංශයේ අපි වැඩ ඉක්මනට ඉගෙන ගන්න සජන් ඉල්ල අපේ අනිවාර්යෙන් පඩි වැඩි කරනවා. ඔන්න දැන් මම මේ කැම ටික ගහන්න තමයි යන්නේ. ගොඩාක් මාළු ඉන්නවා මේ පාර විකුණන්න. සාමාන්‍යයෙන් ටොන් 50කට කිට්ටු වෙන මාළු ඉන්නවා. මම ඉතින් ඔයාලට හැමදාමත් කියනවා වගේ ලංකාවෙන් කවුරු හරි කොරියාවට එන්න නම් දීවරාංශයෙන් මේ වීඩියෝ බලලා යම් අදහසක් ගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම කොහොම හරි ඉක්මනින්ම ගේමක් ගහගෙන දිනු වෙන්න කියලා තමයි මගේ එකම ප්‍රාර්ථනාව. මම එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන ගමන් හැමෝටම තමන්ගේ හීනවලට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.